අපි තේරුම් ගන්න ඕනේ a threat to India is a threat to Sri Lanka. ඉන්දියාවට යම්කිසි තර්ජනයක් තියෙනවද ඒක ලංකාවට තර්ජනයක් අනිත් එක කලාපයට තර්ජනයක්. ඉන්දියාවේ ඇති වෙලා තියෙන තත්ත්වයේ හරි හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. මම දැන් චීෆ් ජස්ටිස් කියපු එක වචනයක් අල්ලගෙන නේද මේක ගොඩ නැගුණා කියලා මම දැක්ක මාධ්‍ය කියනවා. මට මෙතන කියන්නම් කතන්දරයක්. මම පළවෙනි වතාවට මඩුපල්ලි ගිය වෙලාවේ උපරිමයට යුද්ධ තිබුණු අවස්ථාවක්. බවුන්ඩරි එකෙන් පැන්නලා මඩු ජංක්ෂන් එකෙන් හැරෙන්න කලින් තියෙනවා ඇලපාරක්. ඒකේ නෑවා. අපිට කාලය පොඩ්ඩක් පහු වුණා. හවස 4 පැන්න ගමන් එක පාට ආටලරි ෆයරින් සවුන්ඩ් එක ආවා. දෙදරනවා. මාර අධ්‍යක්. ආමඩ් කාස් දෙකක් ඇවිල්ලා සෝල්ජර්ස්ලා ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වා දැන් මේ මෙතන දැන් මේ ක්‍රොස් ෆයර් එකක් යනවා. ඕගොල්ලෝ මේ ක්‍රොස් ෆයර් එකක් මැද ඉන්නේ කියලා. මේ මන්නාරමේ බ්‍රිජ් එක එතකොට උපරවල තිබුණා. ඒතර රෑ වෙලා දැන් එක වාහනයක් ගිහිල්ලා තමයි අනිත් වාහනේ යන්නේ. ඉතින් මේ ෆයරින් යනවා බෝම්බ ගහනවා වෙඩි තියාගන්න එක මාර එක්ස්පීරියන්ස් එක. ඇත්තටම යුද්ධ කොච්චර අමිහිරිද කියලා ඒ යුගය මතක් වෙනකොට අපිට හිතෙනවා ඉතින් දැන් ළමයි හරි වාසනාවන්තයි අපේ රටේ යුද්ධයක් නැහැ. යුද්ධ ගැන කතා කරානේ. දැන් මේ පවතින යුද්ධය තමයි මේ මැද පෙරදිග යුද්ධය. මට තියෙන කන්සර්න් එක ඇවිල්ලා මේ මැද පෙරදිග යුද්ධ නිසා අපිට මේ රටට බලපාන විදිය. මොකද හේතුව අපේ විශේෂයෙන්ම මේ අපිට ෆොරින් කරන්සි එහෙම නැත්නම් ඩොලර් ආදායම විදේශ ආදායම ලැබෙන්නේ මේ සංචාරක ශේෂ්ත්‍රයෙන්. මොකද හිතෙන්නේ මේ ප්‍රමිතය මේක අපිට බලපාන කොයි ආකාරයක ගැටලු දෙකක් තියෙනවා මේ වෙලාවේ ලෝකේ අපිට බලපාන මට හිතෙන විදිය. එකක් මැද පෙරදිග අපි හිතුවා මේකේ ඉවර වෙනවා මේක ප්‍රශ්නේ ඉවරයි කියලා නේ. ඔව්. දැන් වෙලා තියෙන්නේ මේ ඒ යුද්ධේ තවදුරටත් පවතිනවා. මේ ඉරාන් ස්ට්‍රැටජි එක හරි මම මේ ඔය ආරක්ෂක අමාත්‍යාංශය කරාට පස්සේ මම මේ යුද්ධ කරද්දී ස්ට්‍රැටජි එක ගැන පොඩ්ඩක් බලනවා. පොඩ්ඩක් ස්ටඩි කරනවා. ඒක ඇත්තටම මේ ඉරාන් වලට බලපාපු ප්‍රශ්නයක්. ඉරාන් ස්ට්‍රැටජි එක උනේ ඒක ඉස්සෙල්ලම ඉරාන් වලට බලපාන ප්‍රශ්නයක්. ඒක කලාපීය ප්‍රශ්නයක් කරා. ඊට පස්සේ ඒක ගෝලීය ප්‍රශ්නයක් කරා. සෝෂල් මීඩියා ගත්තොත් හරිම ටොක්සික් මිනිස්සු කතා කරන විදිය, මිනිස්සුන්ගේ තියෙන තරහ වෛරය. මම දන්නේ එහෙම කොහොමද මේ රටට උනේ කියලා. හරිද? ඒ තරම් වෛරයක්, ඒ තරම් තරහක් මට ඒක තේරෙන්නේ. ඒ කියන්නේ මේ රට හදන්න ඕන එකෙක් ඉන්නවනම් ඇත්තටම මේ තරහ වෛරය අයින් කරගන්න ඕනේ. ඒ නිවන්න. නෙල්සන් මැන්ඩෙලා කරේ දකුණු අප්‍රිකාවේ වෛරය නිවුවා. මේ වෛරයක් ඇති කළා මේකක් ඇති කළා මම හිතන්නේ මේක රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන් කියලා. මොකද සමහර වෙලාවට අපිට ඉතිහාසය මතක නැහැ. මේ වෛරෙත් එක්ක 88 89 දුක් විඳා. ඊට පස්සේ අවුරුදු 30ක තුරුණැගෙන යුද්ධෙන් දුක් විඳා පීඩාවට ලක් වුණා. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ. මට මෙහෙම දෙයක් හිතෙනවා දැන් මේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට මම දකිනවා ගොඩක් අය අපි තරුණ අය බලනවා අපිට කමෙන්ට් දෙනවා. මම ආසයි මේක බලන තරුණෙක් අපිත් එක්ක ඇවිල්ලා මෙතන පොඩි චැට් එකක් දාන්න. අපිට මේ වගේ කෙනෙකුට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ එන අපි දේශපාලනඥයෝ කරන්නේම කතා කරන එක. අපි කතා කරන එක නෑ. ඔව් අහන්න කැමති නෑනේ. ඒකනේ. ඒ වගේ එකක් අපි ඊළඟ සැරේ පොඩි try එකක් දෙමු. මේ මං ඉල්ලීමක් කරනවා කමෙන්ට් එකක් දාන්න කවුරු හරි ආසාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අපිත් එක්ක ඇවිල්ලා chat එකක් දාන්න.